අද මුළු රටම කතා කරන්නේ රොමෙස් තරංග ගැන. ඉතින් අද රොමෙස් තරංග කොමන්වෙල්ත් තරඟාවලියේ හෙල්ල විසිකිරීම අංශයේ රම්පදක්කම වලට අද තරඟ වදිනවා. ඉතින් ඔහුගේ රම්පදක්කම වෙනුවෙන් අද මුළු ලාංකිකයන්ම ඔහුට සුබ පතනවා. රුමෙස් තරංග අපේ ලංකාවේ කොල්ලෙක් රම්පදක්කම ලංකාවට අරගෙන එන්න කියලා අපි සුබ පතනවා. කියන්නේ දෙන්නේ මෙතරයි රොමෙස් තරංගද අපි තරංගේ ජය කරලා පදක්කම ලංකාවට ගේන්න කියලා අපි සුබ පතනවා. අද වෙදින් ශ්‍රී ලාංකික පිළිගන්නවා. රොමෙස් තරංග කියන අපේ ලංකාවේ ටෙලිවිෂන් ක්‍රීම තරංගන පෙනී ඉන්න ඒ සහෝදරයාට මම සුබ පතනවා. ඒ රම්පදක්කම අපේ රටට අරගෙන එන්න ආශිර්වාද කරනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. රොමෙස් තරංග ඒ තරංකරුවාට මම එයාට සුබ පතනවා. ලංකාවට රන්පදක්කමක් කරගෙන ජයග්‍රහණය කරගෙන ලංකාවට එන්නේ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රන් පදක්කමක් ලබා ගන්න යන අපේ රොමේෂ් තරංග ක්‍රීඩකයාට මම හදවතින්ම සුබ පතනවා ඒ රන් පදක්කම ගන්න ලැබෙන්න කියලා. අපගේ ලංකාවෙන් ක්‍රීඩා කරන රොමේෂ් තරංග සහෝදරයාට රන් පදක්කම ගැනීම සඳහා මම සුබ පතනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ රන් පදක්කම සුබ පතන තමයි මම පතන්නේ. ලංකාවට එන්න ඉක්මනට සුබ පතනවා. ලාංකිකයෙක් හැටියට මම ගොඩාක් සතුටු වෙනවා. එයා ඒ තැනට එහෙම ගැන ලංකාව නියෝජනය කරනවා හින්දා ඇත්තටම මම සුබ පතනවා හදවතින්ම ඔහුට රන් පදක්කම ලැබෙන්න කියලා. ලාංකිකයෙක් හැටියට ඉස්සරහම ආචාර කරන ඔහුට රන් පදක්කම ලබා ගන්න ලැබෙන්න කියලා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවල සඳහා ඉදිරිපත් වන රොමේෂ් තරංග ක්‍රීඩකයාට අපි අපේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා අද ඒ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා. ඒ වගේම අනිවාර්යෙන් රන් පදක්කමත් අරගෙන අපේ රටට විශාල කීර්තියක් ලබා දෙන්න ඔහුට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. හෙල්ල විසිකිරීමංශයේ රොමේෂ් තරංග අද හෙල්ල විසිකිරීමංශය අද තරංග කරනවා. මම අයාට සුබ පතනවා අපිට ලංකාවට අරන් එන්න කියලා අරන් එන්න පුළුවන් වෙන්න කියලා කුසලානේ මම හිතනවා මේ අපිට දිනන්න පුළුවන් වෙයි කියලා. අද මේ රොමේෂ් තරංග වදිනවා. ඉතින් අපි සුබ පතනවා යාට ලංකාවට කොහොම හරි කරලා රන්පදක්කම අරගෙන එන්න කියලා. ක්‍රීඩාව වෙනුවෙන් තරඟ කරපු රොමෙස් තරංග රන්පදක්කම අරගෙන අද ලංකාවට එනවා. අපිට ගොඩාක් සතුටුයි. අපේ ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරලා ඒ රන්පදක්කම දිනාගෙන එනවට. ඉතින් අපෙන් ඔයාට ගොඩාක් සුබ පැතුම්. මුළු ලංකාවම ඔබ වෙනුවෙන් ඔයාට සුබ පතනවා. එහෙනම් මගෙනු ගොඩාක් සුබ පැතුම්. ඇත්තටම අපේ රට වෙනුවෙන් අද රොමෙස් තරඟ වදිනවා. අපේ රටට ලොකු ආඩම්බරයක් ගෙන දෙයි කියලා අපි ලොකු විශ්වාසයක් තියන් ඉන්නවා යා ගැන. අපේ සුබ පැතුම් මුළු ශ්‍රී ලාංකික වැසියෝ හැමෝම බලන් ඉන්නේ අපේ රට කොතනද ගෙනියන්නේ කියලා රොමෙස් තරංගට ඒ වාසනාව උදා වෙන්න කියලා අපි හැමෝම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අද රොමේෂ් තරංගගේ හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ලංකාවට රන්පදක්කමක් ගේනකන් මුළු ලාංකික හැමෝම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා. ඇත්තටම හෙළ විසිකිරීමේ තරඟයෙන් ඔබට ඉදාමත් ඉහළින් ජයග්‍රහණය ලබන්න කියලා අපි ලාංකිකයන් විදිහට සුබ පතනවා. අපි ලංකාවේ හැමෝම බලන් ඉන්නවා මේ තරඟය දිහා. ඉතින් හැමෝම එකතු වෙලා අපි හැමදෙනාම හදවතින්ම සුබ පතනවා ඔබට ජයග්‍රහණය කරා ගෙන යන්න ශ්‍රී ලංකාව. ලංකාවට පදක්කමක් ගේන්න ඉතින් රොමේෂ් තරංගට හදවතින්ම සුබ පතනවා ඉතින්. රුමේෂ් තරංගට රන් පදක්කම අරගෙන ලංකාවට එන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන රොමේෂ් තරංග ක්‍රීඩකයාට රන්පදක්කම ලංකාවට රැගෙන ඒමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා යයි ප්‍රාර්ථනා කරනවා. අද රොමේෂ් තරංග සහෝදරයාට ලංකාවට රන් පදක්කම ලබා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයියා අපේ රන්පදක්කම ලංකාවට අරන් එනකම් බලාගෙන ඉන්නවා. කොහොම හරි රන්පදක්කම අරන් එන්න කියලා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින්ගේ හදවත් දිනාගත් අද දින අභියෝගයේ ජයගන්නට පිටියට පිවිසෙන අපේ රටේ ආඩම්බරකාර දක්ෂ ක්‍රීඩක රුමෙස් තරංග ඔබේ මේ ගමන පිටුපස තියෙන කැපවීම මහන්සිය අපි හොඳින්ම දන්නවා. අද දින මේ පිටියේදී ඔබේ උපරිම දක්ෂතා පෙන්වමින් රටටම ජයග්‍රහණයක් ගෙන එන්න ඔබට පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. බය නැතුව ආත්ම විශ්වාසයෙන් ඉදිරියට යන්න. අද තරඟයේදී ලක්මව රනින් සරසන්න ස්ට්‍රීට් වොයිස් LK අපි වෙනුවෙන් සැබෑ ජන හදවත් වලින්ම රුමෙස් තරංග සුබ පතනවා. ජය නියතයි රුමෙස් තරංගට. ස්ට්‍රීට් වොයිස් LK අපෙන් උණුසුම් සුබ පැතුම්.